ඕගොල්ලෝ තව මාස 6කින් A level ඉවරයි. ඊට පස්සේ මේ ඕගොල්ලෝ සම්පූර්ණ කර ස්වාධීන මිනිස්සු. ඒතර ඕගොල්ලෝ ඊළඟ වෘත්තිකයෝ. ඒතර ඕගොල්ලොත් එක්ක අපි මේ අර පොඩි ළමයින්ට වගේ එහෙම ගනුදෙනු කරන්නේ නැහැ. තේරුම් ගන්නව නම් තේරුම් ගනි. නැත්තම් ඉස්සරහට කොයි වෙලාවක හරි තේරෙයි. ඉතින් ඒතර 50 කරන්න බැරි වෙයි. පරක්කු වැඩි වෙයි. කරන්න දෙයක් නැහැ. ඕකනේ යන එක. ඕක ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් පිරිසක් ඉදී. උන් ටික පුළුවන් හැදෙන්න මේක බලලා වෙනස් වෙන වෙනස් වෙයි. යනකොට එහෙම මට්ටම තීරණය වෙනවා. සහ ඒක මත ඉතින් එතනින් ඉස්සරහට අවුරුදු 30ක්ද 40ක්ද කියන්න බෑ. එතනින් එහාට තමන්ගේ සම්පූර්ණ ලයිෆ් ස්ටයිල් එක වගේම තීරණය වෙනවා. අසාමාන්‍ය වාසනාවක් තිබිලා මැදදී මොකක් හරි පත්තු වෙලා එහෙම වෙනසක් වෙන්න බැරි නෑ. හැබැයි එහෙම නැත්තම් ඉතින් අර සාමාන්‍ය කාරණාව ඇතුලේ එතනින් ඉස්සරහට අවුරුදු 30ක්ද 40ක්ද ඒක කොහොමද ඕගොල්ලන්ට ඉන්න වෙන්නේ මරණකම් හෝ සමහරක් පිළිට පල්ලෙහා ජෙනරේෂන් වලට උනත් කොයි විදිහටද මේ වා බලපාන්නේ කියන එක ඔය මාස 6 ඇතුලේ තීරණය වෙනවා. ඕගොල්ලන්ගේ විභාගයට බොහෝ දුරට දින නියම වෙලා වගේ තියෙනවනේ නොවැම්බර් 10 කියලා. ඒ බොහෝ දුරට يعني තාම ඒක අතිශයින්ම නිල නොවුනත් 90 ගානකට වැඩි chance එකක් තියෙනවා මේ නොවැම්බර් මාසේ 10 වෙනිදා ඉඳන් A level පටන් අරගෙන යන්න. එතකොට එහෙම බැලුවහම අපි නොවැම්බර් වල මුල් දවස් 10 අමතක කරමුකෝ. ඒ දවස් 10 නෑ වගේනේ වැඩ කරන්න ඕනේ. ඒ ටිකක් දාලා ඒකෙත් කරන්න වැඩ දාගෙන බෑනේ. මොකද කොහොමත් ඔය මේ අපි හිතන විදිහට වැඩ කරන්න බැරි වෙලාම මිස් වෙන අනම්මනම් දේවලුයි. ඔය අනම්මනම් ආයේ මුල සිට බලන්න වගේ දේවල් වලට ඔය දවස් 10 තියන්න වෙනවනේ. එහෙම බැලුවහම මේ විභාගෙට සති කීයක් විතර තියෙනවද? තව ඒ level වලට සති අපි මාස පැත්තකට දාලා මාස කිව්වම ඔක එච්චර දැනෙන්නේ නැහැ. සති කීයක් තියෙනවද? සති 30ක් තමයි තියෙන්නේ. හරිද? නොවැම්බර් වල දවස් 10 අයින් කරාට පස්සේ විභාගෙට තියෙන්නේ සති 30ක්. හරි. සති 30 කියන්න නම් එන මේ සාපේක්ෂව පොඩි කාලයක්. ඒ කියන්නේ සති 30ක් කියන්නේ විභාගේ ඇත්තටම ළඟයි. දැන් එතකොට ඔය සති 30 ඇතුලේ කරන දෙයක් මත දැන් දැනට ඔයගොල්ලෝ ඉන්න මොකක් හරි මට්ටමක් තියෙනවනේ. ඒ ඔය සති 30 ඉවර වෙද්දි මට්ටම ඕක නෙවෙයිනේ. ඊට වඩා හොඳ මට්ටමක තියාගන්න ඕනේ. එතකොට මේ සති 30 කරන දේවල් මත ඔයගොල්ලෝ විභාගෙට යනකොට ඉන්න මට්ටම තීරණය වෙනවා. සහ ඒක මත ඉතින් එතනින් ඉස්සරහට අවුරුදු 30ක්ද 40ක්ද කියන්න බෑ. එතනින් එහාට තමන්ගේ සම්පූර්ණ ලයිෆ් ස්ටයිල් එක වගේම තීරණය වෙනවා. අසාමාන්‍ය වාසනාවක් තිබිලා මැදදී මොකක් හරි පත්තු වෙලා එහෙම වෙනසක් වෙන්න බැරි නෑ. හැබැයි එහෙම නැත්තම් ඉතින් අර සාමාන්‍ය කාරණාව ඇතුලේ එතනින් ඉස්සරහට අවුරුදු 30ක්ද 40ක්ද ඒක කොහොමද ඕගොල්ලන්ට ඉන්න වෙන්නේ මරණකම් හෝ සමහරක් පිළිට පල්ලෙහා ජෙනරේෂන් වලට උනත් කොයි විදිහටද මේ වා බලපාන්නේ කියන එක ඔය මාස 6 ඇතුලේ තීරණය වෙනවා. සහ ඔය මේ මාස 6 7 කියමුකෝ. ඔය මාස 6 7 කියන්නේ මම ඊයේත් කිව්වා ඕගොල්ලන්ගේ සම්පූර්ණ අවුරුදු 60 70ක් වගේ ජීවිතයකට සාපේක්ෂව නොසලකා හැරිය හැක තරම් පොඩි පාර්ට් එකක් නේ අතන මේක විදිහකට හිතන හින චූටි කොටසක් නේ. හැබැයි මේ චූටි කොටස මත තමයි එතනින් ඉස්සරහා මහා ලොකු දෙයක් තීරණය වෙන්නේ. එතකොට ඔය පොඩි කොටස ඕනම ළමයෙකුට කියන්නේ සාමාන්‍යයෙන් සබ්ජෙක්ට් තුනටම F මට්ටමේ දැනට ඉන්න ළමයෙකුට උනත් ඒ තුනකට නැත්නම් අඩුම තරමේ ඒ දෙකයි B එකකට වගේ රිසල්ට් එක වෙනස් කරන්න ප්‍රමාණවත් කාලයක් තමයි සති 30 කියලා කියන්නේ. ඒකේ තේරුම මේ එහෙනම් මේ බොරුවටනේ කලබලලා තින්නේ. ඒක නෙවෙයි. හරි. ඒක ලේසි වැඩක් කියලා නෙවෙයි. කියන්නේ ඒක මාරම අමාරු වැඩක්. හරි. අතිශයින්ම අමාරු වැඩක් ඒක. ඒක අමාරු වෙන්න හේතුව තියෙන්නේ අර මේ වැඩ කරන්න තියෙන වැඩවලවත් සබ්ජෙක්ට් වලවත් අමාරුව නෙවෙයි. අමාරුව තියෙන අර ඕගොල්ලෝ ඩිස්ට්‍රැක්ට් වෙන්නේ නැතුව. ඒ කියන්නේ ඔයාලා ඉන්න වයස ඇවිල්ලා සාමාන්‍ය මිනිස්සෙක් උපරිමම ඩිස්ට්‍රැක්ට් වෙන වයස. අර චූටිම කාලේ අවුරුදු කීපයක් තියෙනවා මීටත් වඩා වෙන ලෝකවල යන. නමුත් එහෙම නැතුව සාමාන්‍යයෙන් දැනුම් තේරුම් තියෙන වයස ඇතුලේ මිනිස්සෙක් වැඩිපුරම අර තමන්ගේ ප්‍රධාන අරමුණින් වෙන පැතිවලට යන්න වැඩිම chance එකක් තියෙන වයසේ තමයි ඔයගොල්ලෝ ඉන්නේ. මේකේ අමාරුම මේකේ තියෙන ස්ට්‍රගල් එක ඔයාලම කන්ට්‍රෝල් කරගෙන මේ වැඩේ කරන එක. ඒ කියන්නේ වැඩ කරන්න ඕන කියලා ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ වැඩ කරන්න ඕන කියලා හැමදාම උදේට හිතා ගන්නවා එහෙමනේ. ඒකට කවදාවත් ඔය ටික කෙරෙන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර මෙතන ෆයිට් එක තියෙන්නේ ඕගොල්ලෝයි මේ වැඩේ අතර. ඒ කියන්නේ වාගේ ඇතුළෙම තමයි විසඳ ගන්න ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒකට ඒක හින්දා අමාරු වෙන්නේ. ඒ කියන්නේ අර උපරිමම ඩිස්ට්‍රැක්ෂන්ස් තියෙන වෙන දේවල් ගැනම හිතෙන කාලෙක ඕගොල්ලන්ට සිද්ධ වෙනවා. අර වෙනස කරන්න ඕන නම් මාස 6ක් එක දිගට ඉතුරු සියලු දේ පැත්තකට දාලා තමන්ට කරන්න පුළුවන් උපරිම මේකින්. ඕගොල්ලෝ එහෙම වැඩ කරන්න තිය හිතලවත් නැහැ බහුතරයක් ළමයි තමන්ට කරන්න පුළුවන් උපරිම වැඩ ප්‍රමාණය කොච්චරද කියලා දන්නෙත් නැහැ බොහෝ විට. ඒකෙන් කරොත් ඔය කියන වෙනස. ඒ කියන්නේ මාස 6 ඇතුලේ සම්පූර්ණ ප්‍රතිඵල කන්න පිට හැරීමක් කරන්න පුළුවන්. මුල ඉඳන් වැඩ කරගෙන ආපු ළමයින්ට මම මේ කියන ප්‍රශ්නේ ඒක නෑ. උන් මුල ඉඳන් වැඩ එක්ක කරගෙන ආවා. ඉතින් ඒ වෙනුවෙන් උන්ට යම් සහනයක් තියෙන්න එපා. ඒගොල්ලන්ට තියෙන සහනය තමයි ඒගොල්ලන්ට පුළුවන් අර වගේ මේ මැරීගෙන කරන්නේ නැතුව يعني වැඩ කළ යුතු නෑ නෙවෙයි. වැඩ කළ යුතුයි. හැබැයි අරම මේ අර දිවි පරදුවට තියලා වැඩ කරන්න එහෙම නැහෙන්නේ නැතුව සාමාන්‍යයෙන් මේ වෙනකන් ආපු ගානට වඩා ටිකක් වැඩිපුර වැඩ කරලා ෂේප් එකේ වැඩේ කරන් යන්න පුළුවන්. මුල ඉඳන් වැඩ කරගෙන ආපු ළමයින්ට. දැන් දැනට තමන් ඉන්නේ ගොඩක් පල්ලෙහා මට්ටමක නම් ඒකේ තීරම
වැඩ කරන්න ඕන තැන්වල වැඩ කරලා නැහැ කියන එකනේ. වගේ පෙර වැරදි තියෙනවා කියන එක. ඒ පව් ඔයා ගෙවන්න ඕන. ඒ පව් එක්ක මේ මාස 6 ඇතුළත ලොකුවටම ගෙවලා ඉවර කරන්න. නැත්නම් ජීවිත කාලය පුරාවට කොටස් වශයෙන් ගෙව ඉන්න පුළුවන්. ඔප්ෂන්ස් දෙක තියෙනවා. හරි. ඒතර සාමාන්‍යයෙන් මම වුණා නම් තෝරගන්නේ කමන්නේ මේ මාස 6න් මොන කොන්දේසි මත හරි කමන්නේ ඔය පව් ටික ගෙවලා ඉවර කරනවා. ඊට පස්සේ ඒ හම්බෙන එක මත එතනින් ඉස්සරහට ජීවිතය හදාගෙන යන්න පුළුවන් නැවුලක් නැතුව. හරි. එතන මේක පුළුවන් හැටියට තේරුම් ගන්න ඉතින් තම තමන්ගේ මේ පරිණත මට්ටම අනුව සමහරුන්ට මේක තේරෙනවා සමහරුන්ට මේක නිකන් ඔය වචන සෙට් එකක් විතරයි. ඒක ඉතින් අපිට කරන්න පුළුවන් නේ කියන දේ විතරයි. ඕගොල්ලෝ තව මාස 6කින් ඒ ලෙවල් ඉවරයි. ඊට පස්සේ මේ ඕගොල්ලෝ සම්පූර්ණ කර ස්වාධීන මිනිස්සු. ඒතර ඕගොල්ලෝ ඊළඟ වෘත්තිකයෝ. ඒතර ඕගොල්ලොත් එක්ක අපි මේ අර පොඩි ළමයින්ට වගේ එහෙම ගනුදෙනු කරන්නේ නැහැ. තේරුම් ගන්නව නම් තේරුම් ගනි. නැත්තම් ඉස්සරහට කොයි වෙලාවක හරි තේරෙති. ඒතර 50 කරන්න බැරි වෙයි. පරක්කු වැඩි වෙයි. කරන්න දෙයක් නැහැ. ඕකනේ යන එක. ඕක ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් පිරිසක් ඉදී උන් ටික පුළුවන් හැටේනේ මේක බලලා වෙනස් වෙන වෙනස් වෙයි. ඉතින් එහෙම එකක් තියෙන්නේ මෙතනදී අපි තවදුරටත් ඕගොල්ලෝ අර එක වෙන වෙනම හදන්න යන්නේ නැහැ. ඒකට හේතුවකුත් තියෙනවා. හරිද? හේතුව තමයි ඕගොල්ලොන් අපි මෙහෙම පුරුදු කරවලා අපි යවන්නේ ඕගොල්ලෝ මෙඩිකල් ෆැකල්ටිස් හරි ඉන්ජිනියරින් ෆැකල්ටිස් හරි ඕනෑම ඩිග්‍රී එකට යවන්නේ ඕගොල්ලෝ වෘත්තිකයන් කරන්නනේ. අලා ප්‍රොෆෙෂනල්ස්ලා ඕගොල්ලෝ එතනින් ඉස්සරහට රස්සා කරන ලොකු වගකීම් තියෙන මිනිස්සු. ඒතර ඒ වගේ වගකීම් තියෙන මිනිස්සු විදිහට අර නිකන් හැමදේම කවලා පෝලා නඩත්තු කරන්න ඕන જાතිය උන් තල්ලු කරලා දාලා බෑ. එතන ඉන්න ඕන තමන්ගේ රෙස්පොන්සිබිලිටි එක අරගෙන තමන්ගේ ලයිෆ් එක ගැන වගකීමකින් වැඩ කරන මිනිස්සු ටිකක් වෙන්න ඕනේ එතන ඉන්නේ. එතකොට තමයි උන්ට පුළුවන් වෙන මිනිස්සුන්ගේ ලයිෆ් එකක් ගැන වගකීමක් අරගෙන වැඩ කරන්න. හරි. ඒ නිසා මේ එහෙම මේක තේරෙන්නේ නැති පිරිස ඒ තැන් වලට ගියාමත් අවුල්. එහෙනම් දැන් මේ ඊළඟට යන මාස 5-6 වගේ කාලය ඇතුලේ අපෙන් අර ඕගොල්ලෝ අර එක එකාව නිකන් අර කොහොම හරි හදන්න දඟලනවට වඩා අපි try කරන්නේ මේක තේරුම් අරගෙන වෙනස් වෙන්න පුළුවන් මට්ටමේ මෙන්ටැලිටි එකක් තියෙන උන්ව හදන්න. මොකද උන් තමයි අතන ඉන්න ඕනේ. එහෙම නැතුව ඕන එකයි එපා එකයි හැම එකම මේ වෘතීන් වලට ගියාම ඒකත් අවුල්. ඒතර දැන් මෙතනින් ඉස්සරහට අපි ඕගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්නේ මේ වගේ විදිහකට අවසාන මාස කීපේ. පුළුවන් නම් මේවා තේරුම් අරන් වෙනස් වෙන්න. එහෙම නැති වුණොත් ඒක ඕගොල්ලන්ටම යම් තැනකදී මොකක් කර විදිහට අනිත් පැත්තට හම්බෙත් එතකොට වෙනස් කරන්න බෑ. ඒක තේරුම් ගන්න පුළුවන් වයසක ඕගොල්ලෝ ඉන්නේ. එහෙම මානසිකත්වයක ඕගොල්ලෝ ඉන්නේ. ඒ අනුව වැඩේ මේවා කරගෙන යන්න. හරි.